වර්තමාන සමාජයේ දැන් ඔබ වැඩිහිටියෙක් ඔබ හුණු කාරණයක් විදිහට අපි මේ සමාජයේ ඉන්න කෙනෙකුට අපි කිව්වොත් ඔයා හෙට දවසේ ධනය සහ සතුට ළඟා කර ගැනීම සඳහා ඔයාගේ මෙන්න මේ උපකල්පන ටික වෙනස් කරගන්න කියලා ඔයා මේ සමාජයේ ඉන්න කෙනෙකුට මේ වෙලාවේ කියන්නේ මොකක්ද? ඒක කළ නොහැක්කක් නොමැත. දෙවැනි එක මම ඕන දරුවෙකුට කියන්නේ අමතක කරන්න අතීතේ. අතීතයට යන්න දෙන්න. අල්ලගෙන ඒකේ උඩ වාඩි වෙලා ඉන්න එපා. ඒක තිබ්බයි කියලා වැඩක් වෙන්නේ නැහැ. හැබැයි අපිට ජීවිතේ කාත් එක්කවත් තරහ වෙන්න එපා. අපිට හොඳ මිනිස්සු අපිට ආදරය ගෙනල්ලා තියෙනවා. අපිට ජීවිතේ වෙනස් කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ගෙන් සතුටක් ලබනවා. නරක මිනිස්සු ගත්තොත් ඔයාට බනින එක්කෙනෙක් වෙන්න පුළුවන්, කම්ප්ලේන් කරන එක්කෙනෙක් වෙන්න පුළුවන්. එතනදී අපි ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. මොකද හැම තිස්සෙම අපි ඔළුවේ තියෙන්න ඕනේ නෙගටිව් කමෙන්ට්ස් ගන්න. Thank you නේ. හරි තරහ වෙන කට්ටිය ගන්න. right? and ඒක ජීවිතේට තව ආශිර්වාද. ඊළඟ එක අනාගතය ගැන හිත අපි බ්‍රේක් ගන්නවා. මේක බැරි වෙයි. දැන් මොකද අලුතෙන් බිස්නස් කරන්න බයයි තෙල් ප්‍රශ්න තියෙනවා. ඔන්න අපි හීන පස්සට දා ගන්නවා. ලෝකේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි හිත තැවෙනවා. ලංකාවේ යන නිවුස් channels ටිකේ ඔක්කොම බල අපේ කට්ටිය දුක් වෙනවා. ඒකෙන් නිලු 85ක් ගත්තොත් වෙන්නේ නැති දේවල් තියෙනවා. උපකල්පන ඔක්කොම නේද? උපකල්පන අපි හිතන ඒවා, අපි වරි වෙන ඒවා, දුක් වෙන ඒවා, තැවෙන ඒවා 85ක් වෙන්නේ නැහැ. ඇයි අපි හිත දුක් වෙවි ලත වෙවි ඉන්නේ?